නිමල් මාමේ. මොකද කොල්ල? රස්සිට පැටි හැදලා කාත්තුවට අක්කා එන්න කිව්වා. උඹ ඵලයන් මං එන්නම්. ගෙදර කොහොමද එල්ල එහෙම ඇතිනේ. ඵලයන් මම ඉක්මනට එන්නම්. අක්කා එන්න. හරි. Imal mai. Imal. Imal mai. ඔය හිටන් කොල්ල බලන්න හිටපන්. මොකද මම උජ්ජ දානවද? මොකද නතරුනේ? ඔය වැස්සි මොකද වැස්සි පෙටි හොඳ පාට උඳංග. මොයි මටත් ඇත්තටම මේ එන ආසයි වැස්සි එක්ක හදන්න. මට දෙන්න බැයිද? ඕක ගැන කතා කරන්න එපා. කොස් ගතිය විකුණලා දියා. ඉතින් මුගලක් කියනවානේ පොස් ගස් නෙමෙයිනේ මට මේ ආසාවක් තිබුණා මේ දැන් ඇගේ බඩක් දෙනවා වැඩි මේ වැසි දෙනවා නම් මට කිය. හරි බලමු. ඉතින් කොස් ගස් දෙක වැඩි කරන්න බලපන් ඈ. කොස් ගස් නම් බලමු. මට වැසි දෙනවා නම් මටම දෙන්න. මොකද මේ මට ආසයි පොඩ්ඩක් එකත් වැඩි. පොඩ්ඩක් අරගෙක් බරගෙක් හදලා ගින්න ආසයි. ඔයා මට දෙනවා නම් එහෙනම් කියන්න. බන් නිමල් කොමගේ පොලිසල්ලි දැන් මාස කීයක් වෙනවද? හිටන් පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් සල්ලි ඔය නෑ හිටපන් කියන්නේ කොච්චර කාලෙක මම ඔබ දන්නවනේ මම ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් කියලා. හරි මට පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා බං. මේ ප්‍රශ්න විසඳනකම් මේ මෙතන බලා ඉන්නේ නෑනේ අපේ ගෑනු දරුවෝ. හරි අපි අර කොස් ගස් දෙක තියෙන කපල විකුණලා මට සල්ලි දෙන්නකෝ. කොස් ගස් දෙක හරියන්නේ නෑ මම තව දවස් 3යි බලන්නේ. මේකව මසට දීලා හරි මට වගේ සල්ලි ඕනවා. හිටන් මොන හරි කරන්න මං කරන්න හිටපන්. පොලි දුන්නා මෙතර කාලයක් වෙලාවට. පොලි දුන්නා කියන්නේ දැන් මාස 3කින් කිසිම කතාවක් නෑනේ. දැක්කම මගහැරලා එනවා. මගහැරනවා නෙමෙයි බං. ඉතින් ප්‍රශ්න ආවුට එක පිට ආවා. ඉතින් නොදී ඉන්නේ උඹලට මෙතර කාලයක් දුන්නානේ. හරි මොන හරි කරලා දෙන්න. මම මේ උඹට කරන අන්තිම දැනුම් දීම. හරිද? එහෙම මගේ සල්ලි දුන්නේ නැත්නම් මම තව දවස් 3යි බලන්නේ. මේ හරකවයි පැටියවයි රිසර්ට් හරි දීලා මගේ සල්ලි ටික මං ගන්නවා. හරි මං අර ගස් දෙක විකුණලා හරි මට සල්ලි දෙනවා. අඩු හරි ගහක විකුණනවා. මට ගස් වලින් වැඩක් නැහැ. මං ආයේ උඹව බලන් දෙන්නේ නැහැ. මම ඉන්න තැනකින් මේ වැස්සිව තමයි අරන් යන්නේ ඊළඟ පාර. බලමු මොන හරි කරන්නකෝ. බලන්න දෙන්නේ ආයේ කිව්වා. නිමල් මාමේ මොකද බං උඹට ගොනේ මුදල ගමවට බැලමෙනවා කියන්නේ? ඕවම තමයි බං. සල්ලි තියෙනකොට හොඳයි නැතිකොට ඔහම තමයි. ඔය වැසි පැටියෙක් ඉන්නේ බිස්නස් එකක් සෙට් කරන්නද? බලමු. අර කොස් ගස් දෙකුත් තියෙන බැරි වුණොත් ඔක හරි දෙන්න බලමු. දැන් හිට බයර් කෙනෙක් ඉන්නවා හිට සෙට් කරන් යන්නද? වැඩ ඉවර කරලා දාන්න. ඔය නයිතික හරි බේරගත්තා හැකිනේ. උඹ එහෙනම් බලපන් මස්කර කරන්න බෑ. එක මාවකනේ ගා තමා පුතා. තමලේ ගා මෝරලා නැති වුණාට කෝල්ල තමයි එක මෝරලා හොඳට මෝරලා තියනවා. මොන මාවකනේ මස් මොන ගායල් ගාත මුන්නාන මුදලාලි. අර වැසි පැටිය බලන්න යන්න. නෑ මේක හොඳ ගා තමයි. යන් අනේ නියමන් සතානේ නාන මුදලාලි කොහමද? හොඳ වර්ගය හා. හොඳ වර්ගය. කිලෝ 200ක්වත් තියෙනවා. ආන්නේ මං ගාන තමයි වැඩි දෙනවා ඈ. නියම සතා. ඒක කරන්න ඕන මල්ලේ හා. නිවාරේ කරන කොහරි පුතා හරි කරන මලයියේ ඔබට මං කිව්වා එකෙන් එන්න එපා කියලා. නෑ නිමල් අයියා. නෑ කතාවක් තියෙන එකෙන් එන්න එපා. සපෝට් එකක් නාය. හරියන්න වැඩ මල්ලයා මේක මේමයි. එක හොඳ චතානේ වර්ගයේ චතා. මම මයිචටනේ මේක ගන්නවා. හරි කතා ඕනේ නෑ. ඔයාලා දෙන්න. දෙන්න. ගෙදර මරුවොත් දෙන්නේ නෑ. නිමල් අයියා මං කිව්වනේ. උඹ කතා කරන්න එපා. උඹ පස්සේ අල්ලගන්නම්. තරහින් පො ඔයාලට මම දන්නවා ඔයා බිස්නස් එකක් කරන්නේ. එම නෙමෙයි අපි මේක චමත් එකට ඇවිල්ලා මේ වැඩේ කරමු. වැඩේ වෙන්නේ වැඩේ කොහොමවත් වෙන්නේ එම නෙමෙයිනේ. ඔබ බලගන්න නෑ. ඔබ මොනවද මං කරු බලි වැඩේ. ඔයා කාලේ ඔයා වෙනම කාලේ රස් කරනවා ඔයා යන්න. වැඩේ වෙන්නේ නම් වැඩේ වෙන්නත් නෑ වෙන්නේ නෑ. ගෙදරට ආපු නිසා මං යවනවා. පාර තොටේ එල්ලුවා නම් දෙන්නට මෙහෙම කතා කරන්නේ නෑ මං. මේ ඔක හොඳ සතානේ මල්ලයා.
අපිට ඉතින් අනුකම්පා කරලා වැඩේ කරමු. යා පස්සේ බලමු. හොඳ සතාපා මොක වුණාපා. ෂට් වල අපි යන්. මල්ලිය මොකද්ද කළේ මගේ කාලේ කෑවනේ අප්පා. සතා කිව්වා සතා ගත්තානේ නෑ. හරි රිෂාඩ් මුලයි තව හතක් ඉන්නවා යන්න බලන්න. අපි අරන් දෙන්න යන්. සතු වෙන්නනවා මොන සතෙක් ගන්න නෑනේ අප්පා. අපි අරන් දෙන්න යන් යන්න. නියම සතෙක් ඉන්නවා අප්පා. මොන සතාපා. යකා. ලොකුන්නේ කොට මේ දාවන කිය මේ අපේ දරුවට වෙච්ච බාරයක් තියෙනවා. ලිඩින් හිටපු දරුවෙන්නේ. දැන් තමයි මේ පණ කෙන්ද ගහලා තියෙන්නේ. බාරයක් වුණා දරුවගේ අතින්ම කවදාරි දවසක මැරෙනකම් අරක එක්ක බලා ගන්නවා. ඉතින් මේ වටේ පිටායම් බැලුවා. දරුවා ආක සතෙක් වෙන්නත් බෑ. මේ සතාට නම් දරුවගේ ඉත ගිහිල්ලා තියෙනවා. ඉතින් ලොකුන්නේ මොකද කියන්නේ? මෙහෙමයි ඇඩි මසටල මේ නිසා පොඩි කුට්ටු නිසා සතා දෙන්න ලොකුන්නේ ගාන කිව්වන. ගණන් කියන්නත් බෑ මේ කාරණේ මගෙත් තියෙන ප්‍රශ්නවල ප්‍රශ්න ටික විසඳ ගන්න දෙපේ එලා ලොකුන්නේ ගාන වටින ගාන කියන්නේ කොහොමද? බෙන් මේ ලොකුන්නේ අපි පොරගස්සා වින්දලා එන්නේ. ඒ වුණාද මේක වරන් යන්න මම රුපියල් 50ක් විතර යන්න වෙනවා. මගේ යටේ තියෙන මාතරේ 35000කට කරමු. පොඩි ගැටලුවක් තියෙනවා පොඩි එකාගේ ආසාවනේ. පොඩි දරුවෝ ගැන සිතමු. හරි ඔයා ගෙනියන්න අරගෙන ඉන්නකෝ බලමු යම් පුතේ එහෙනම් ඔන්න හරක හම්බෙනවා අපිට ඈ. රත්තා කොල්ල කොහෙන්ද බං සතා මේ මගේ සතානේ බං දෙවෙන්න කොහෙද බං දැන් මගේ. ඈ? හරක් කොහෙද බං දැන්? දැන් මේ හරක් මගේ මේ හොඳද? හොඳ දහන මගේ ගෙදර ඉඳපු සතානේ ඔබ කීයකට ගත්තේ 70ක් වුණා. බල ඉතින් අපි ඉල්ලුවාට දුන්නේ නැහැ. බල පිටේ උන්ට පිටජංකාරයන්ට දෙනවා ඉතින්. උඹයි මයි දෙන්නම ඇඳ නේද මං දුන්නේ 35ට බං ඈ? එහෙනම් නානා සතාව මං අරන් යනවා ඈ. හරි මාත්‍යා හොඳ මිනිහනේ. මාත්‍යා ඉඳ තමයි මේ සතා දුන්නා. හරිද? නැත්තම් හෙට මාසිට තමයි මාත්‍යා. මාත්‍යා ඉඳ දුන්නා. මට ලොකු පිනක්. හොඳයි. අනේ බොහොම ස්තුතියි. ඔන්න මම මගේ වැඩේ කරා. ඉල්ලුවා සතා, එනත් දුන්න සතා. දැන් මගේ ගාන තව බේරන්න. නානා වැඩේ කරලා තියෙන අපි දෙන්න. ප්‍රියත් බලන්න ඕන. හරි පුතාලා. වැඩේ මං නියමටම දෙන්නම්. දන්නවනේ නානට සතෙක් වුණා නම් ඕන වුණා නම් යකාට වුණා ගන්නවා. ඒක මේ නානගේ පුරුද්ද. දන්නවනේ නානගේ වැඩ එම තමා. සතාවා හෙට කොක්කේ.